subscribe to my channel. හායි ළමයි. ඉතින් මං අද උයන යන්නයි හදන්නේ. එනවද මාත් එක්ක? ඔන්න අද මම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඕගොල්ලෝ ළඟට ආවා. ඉතින් අද මගේ නිවාඩු දවස. මම තීරණය කරා උයන පාක් එකට යන්න ඕන කියලා. ඉතින් ඕගොල්ලොත් එනවද මාත් එක්ක උයන පාක් එකේ අසිරිය බලන්න? එන්නකෝ. ඕගොල්ලොන්ට පේනවද ළමයි කොච්චර මිනිස්සු ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවද කියලා? ඇත්තටම මල් බලන්න හැම මිනිස්සයම ආසයි කියලා ඕගොල්ලොන්ට පේනවද? මල් වලට ආස නැති කෙනෙක් නැතුව ඇති කියලා මම හිතනවා. ඉතින් කිමෝනා ඇඳලා ලස්සන ඇඳුම් වලින් සැරසිලා ෆොටෝ ෂූට් කරන අය, එක රටවල් වල එක මිනිස්සු හිටියා ළමයි. ඇත්තටම ඒගොල්ලොන්ගේ මූණවල් වලින් මම මාරම සතුටක් දැක්කා. ඒ වගේම මමත් ඒ හැම දෙයක්ම බලලා ගොඩාක් සතුටු වුණා. මගේ දවස මම මාරම විදිහට විනෝදයෙන් සතුටින් එහෙට මෙහෙට දුව මාරම සතුටින් මේ දවස මම ගත කරා. ඕගොල්ලොන්ටත් පේනව ඇතිනේ කොච්චර ලස්සනද කියලා. ඉතින් ළමයි ජපානයේ එක ඍතු තියෙනවනේ. ඉතින් ඒ ඍතුවෙන් ඍතුවට හැම දෙයක්ම වෙනස් වෙනවා. මේ මල් ගස්වල එක කොළයක්වත් එක මලක්වත් තිබුණේ නෑ ළමයි. තනිකර ඒ කියන්නේ මේ ගහ විතරයි. කිසිම මලක් නැහැ, කොළයක් නැහැ. එහෙම තමයි සීත කාලෙදි තිබ්බේ. ඉතින් ඔයාලා බලන්නකෝ ඍතුවක් වෙනස් වෙනකොට මේ පරිසරය කොච්චරනම් ලස්සන විදිහට වෙනස් වෙනවද කියලා. ඉතින් ඒ වෙනස් වීම දැකලා අපේ හිතට කොච්චර සැනසීමක් සතුටක් දැනෙනවද කියලා බලන්නකෝ. ඒ සතුට අපේ මනස නිදහස් කරනවා. ඉතින් අපේ මනසේ තියෙන ප්‍රශ්න, ස්ට්‍රෙස් එක ඒ හැම දෙයක්ම නැති කරලා දානවා. මිනිස්සු දැකලා ඒගොල්ලොන්ගේ හිනාවල්, ඒගොල්ලොන්ගේ සතුටවල්, ඒ හැම දෙයක්ම දකිද්දී අපේ හිතට මාරම සතුටුයි. ඉතින් මම ගොඩාක් ආසයි ළමයි විනෝදයෙන් කාලය ගත කරන්න. ඉතින් මං ඉස්සර ඉඳන්ම මාරම ආසයි විනෝදයෙන් ඉන්න. මම අහලා තියෙන විදිහට සකුරා මල් වලට ජපානයේ මිනිස්සයෝ දේවත්වයන් වගේ සලකනවා ළමයි. ඉතින් ඒගොල්ලෝ සකුරා මලක්වත් කඩනවට කැමති නෑ ළමයි. බලන්නකෝ ළමයි මේ මල් කොච්චර ලස්සනද කියලා. ඒ මල් දැක්කම ඕගොල්ලොන්ගෙත් හිත පිරෙනව නේද? ජපානයේ ලස්සන දැකලා නැති අය ගොඩාක් ඉන්නවනේ. ඉතින් ඕගොල්ලොන්ටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ළමයි ඒ මියුසික් එක අහනකොට ඕගොල්ලන්ට මොනවද දැනුනේ? ඇත්තටම ඔයාලගේ ඔළුවට, මනසට මාරම නිදහසක් දැනුණා නේද? ඉතින් ඒ වගේම ඒ මියුසික් එකකුත් එක්ක මේ වගේ සකුරා මල් බලනකොට ඇත්තටම අපේ මනස නිදහස් වෙනව නේද? මම ගෙදර ඉඳලා එනකොට හංස බෝට්ටුවක් පදින්න මාරම ආසාවක් තිබ්බා. ඉතින් මම පදිනවමයි කියලා හිතාගෙන තමයි ආවේ. ඒ වුණාට මාරම සෙනගක් හිටියේ ළමයි. ඒ නිසා මම තීරණය කරා අද නැතුව වෙන දවසක ඇවිල්ලා හංස බෝට්ටුවක් පදිනවා කියලා. ඉතින් මම ඒ
හංස බෝට්ටු පදින දිහා මාර ආසාවෙන් බලාගෙන හිටියා. බලන්නකෝ ඕගොල්ලොන්ට පේනව නේද? මාර සෙනගක් ළමයි ඉන්නේ. අර ඈතින් පෙවුනේ ඕගොල්ලොන්ට. එන්න ඒ ගස් පේලියක් පෙවුන නේද? එතනට වෙනකම්ම සෙනග හිටිය ළමයි. ඉතින් මං හිතුවා ඊට වඩා පොලිමේ ඉන්නවට වඩා මම මේ වටේ පිටේ ඇවිදලා නිදහසේ ඉන්න එක හොඳයි කියලා. බලන්නකො ළමයි මේ පරිසරය මාරම ලස්සනයි නේද? නිස්කලංකයි නේද? ඉතින් මම වතුර දිහා බලාගෙන ඉද්දි මාළු ගොඩාරියක් හිටිය ළමයි. බලන්නකො ලස්සනයි නේද? ඉතින් මම මේ හැමදේම දැකලා මාරම සතුටු වුණා ළමයි. පේනව නේද ඕගොල්ලන්ට මගේ මූණේ තියෙන හිනාව? ඉතින් ඇත්තටම බලන්නකො ළමයි මේ මල් කොච්චර ලස්සනද? මාරම ලස්සනයි නේද? ඉතින් මගේ හිතට දැනුණ නිදහසම හිතට දැනුණ සතුටම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ වුණ නිසා තමයි මම මේ පුංචි වීඩියෝ එක අරගෙන ඕගොල්ලෝ ළඟටත් ආවේ. ඉතින් ඕගොල්ලොත් ගොඩාක් සතුටු වුණා නේද? මේ වීඩියෝ එක දැකලා ඕගොල්ලොත් සකුරා මල් මොන වගේද? සකුරා වසන්තයේ තියෙන ලස්සන ඒ හැම දෙයක්ම ඕගොල්ලෝ දකින්න ඇති කියලා මම හිතනවා. ඉතින් බලන්නකො ළමයි මමත් කොච්චර සතුටු වෙනවද? ඒ වගේම ඕගොල්ලොත් ගොඩාක් සතුටු වෙනව නේද? මේ වීඩියෝ දැකලා ඕගොල්ලොන්ටත් සතුටක් දැනෙනව නේද? ඉතින් මම මේ පුංචි වීඩියෝ එකතු කරලා ඕගොල්ලොන්ගේ අතරට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඕගොල්ලොත් මම වගේම සතුටු වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බලන්නකො ළමයි කොච්චරනම් සෙනගක් ඉන්නවද? මාරම සෙනගක් ඉන්නේ ළමයි. ඒ කියන්නේ ළමයි අද සෙනසුරාදා දවසක්නේ. ඒ නිසා ගොඩාක් අය හිටියා. මාරම විදිහට හිටියා ළමයි එක්කගෙන මේ ඉන්නේ ළමයි කිමෝනාවක් ඇඳලා. ඒ වගේ එක ඇඳුම් ඇඳපු අය හිටියා. ඉතින් බලන්නකො මේ වෙලාවේ ලස්සන කපල් එකක්. ඉතින් ඒ දෙන්නට ගාණක් නෑ. මම මේ දෙන්නා වීඩියෝ කරාටත් ඒගොල්ලෝ ෆොටෝ ගහනවා. බලන්නකො ඒ දෙන්නගේ මූණේ තියෙන සතුට. මාරම ෂෝක් ළමයි. හැමෝම දිහා බලලා සතුටු වුණා මම. ඉතින් බලන්නකො මේ සකුරා මල් වල ලස්සන. ඉතින් ළමයි බලන හැම තැනම හැමෝම ෆොටෝස් ගහනවා. මාරම සතුටින් ඉන්නවා නේද? බලන්නකො මේ වීඩියෝස් වල ඉන්න අයගේ මූණවල් වල තියෙන හිනාව සතුට මොන වගේද කියලා මගේ මූණිනුත් ඕගොල්ලන්ට පේනව නේද? ඉතින් ඇත්තටම ළමයි මාරම විනෝදයි සතුටුයි කියලා ඕගොල්ලොන්ටත් මේ වීඩියෝ එක බලද්දි තේරෙනවා ඇති. බලන්නකො අර බලන්න හැමෝම ෆොටෝස් ගහනවා. හැමෝම මාර සතුටකින් විනෝදයකින් ඉන්නවා කියලා ඕගොල්ලොන්ට පේනව නේද? ඉතින් ජීවිතේ මොන ප්‍රශ්නේ ආවත් hina වෙලා සතුටින් ඉන්න. ඒක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. ඉතින් මම මල් අතු පාත් කරලා ඉතින් ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ. ඒ වුණාට මල් වල පෙති හැලෙනවා. ඒ හැමදේම වෙන හින්දා ඒත් ඉතින් අතපය තියාගෙන ඉන්න බෑනේ ළමයි. ඒ හින්දා මම මල් අතු පාත් කරලා වීඩියෝ කරා. ඉතින් ඕගොල්ලොන්ට හිතෙනවා ඇති මාරම පිස්සුවක් තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම ඒ මල් දකිනකොට මාරම ආසයි ළමයි. හිතට මාර සැනසීමයි. හැමෝම බලන්නකො කොණ්ඩේ හදලා ලස්සනට ෆොටෝස් ගන්න විදිහ. ඉතින් අපි කන්න ගන්නවා. මේ තියෙන්නේ මම කාලා නැති නිසා මං කාලා බලන්න හිතුවා. බෙල්ලොයි අනිත් එක නම් බූවල්ලෝද මන් දන්නේ. ඉතින්
කන්න ඕන කාලා බලන්න ඕන කියලා හිතුවා. කාලා නැති නිසා මේවත් මොනවා හරි චිකන් නෙමෙයි වෙන මොනවා හරි දෙයක්. ඒවත් මොනවද කියලා දන්නේ නැහැ. ඒත් කාලා බලන්න හිතුන නිසා මං ගත්තා ඒකෙන් එකකුත්. これ一段目したら絶対に転ばないですよね。それかなんでしょう。転んでいいんだよ、パーク。すみません、ちょっともう一回やっていいですか。パーク台本忘れてるよ。手と足で握ってるから転ばないで。ゴロー早い。 අනේ වඳුරගෙන මට මාරම දුකක් ඇති වුණා ළමයි. ඇත්තටම එයාට මාරම මහන්සි වගේ. ඉතින් එයාගේ එයා පුහුණු කරන එක්කෙනාගේ ජොබ් එක වෙන්න පුළුවන් ඒක. ඒත් ඒ සතාට හරිම මහන්සියෙන් ඉන්නේ. මටත් හරිම වේදනාවක් දැනුණා ඒ වෙලාවේ. ඇත්තටම පව් නේද ළමයි. බලන්නකෝ එයාව ළමෙක් වගේ වඩාගෙන ඉන්න අපූර්ව. って言わないの。台本忘れたぐらいにそんなショック受けてんから。な、ごめんな、こういう時は私がカバーしてやるべきやつな。カッコいいな。ダメダメダメダメダメ。立って立って立って立って。立ってこっち来て、パーこっち来て。そうそうそう。はいこっち来て、パーもう一回こっち来て。そうそうそう。気をつけ。そう。もう。はい足上げて、足上げて。はい足。ください。そうそうそうそうそうそう。ばあちゃん、ちょっとぶち切れるのよくないよ。顔が怖いからやめんかい。こっち来て。もう、気をつけ。もう。ばあちゃん大丈夫？ මේ වෙන සිටි එක ළමයි. ඉතින් බලන්නකෝ හැමතැනම ලයිට් දාලා මාරම ලස්සනයි නේද? ඉතින් මම මේ ගෙදර යන ගමන් එක එකට පයින් යන ගමන් බලන්නකෝ හැමතැනම මිනිස්සු ඉන්නවා. බයක් නැහැ ළමයි. ඕනම තැනක ඇවිදගෙන යන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. ජපානයේ ඕනම වෙලාවක පාරක බැහැලා යන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. ඉතින් බලන්න ඔන්න මගේ අද දවස ගෙවුනේ මෙහෙමයි. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බෙමු. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අලුත් වීඩියෝ බලන්න ආස නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.